සුබ දවසක් හැමෝටම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Android ලංකා YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක පටන් ගද්දි ඔයාලට ඇහෙන්න ටිකක් වෙනස් voice එකක් වෙනදා අහපු නැති. ඉතින් මෙන්න මේ voice එක generate කරේ සම්පූර්ණයෙන්ම AI technology එකෙන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට AI එකෙන් free සම්පූර්ණයෙන්ම free ඔයාලට කිසිම ගාණක් අය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට සිංහලෙන්ම text to speech free AI voice generate කරගන්න පුළුවන් විදිහක් ගැන තමයි අද වීඩියෝ එකදී කතා කරන්න යන්නේ. वीडियो का लाइक कर दे मैंने वीडियो का लाइक कर दाला वीडियो का एक පුළුවන් ඒ වගේ මේ channel එකේ වීඩියෝ 200කට වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. ඉතින් ඔයාලා channel එකට ගිහිල්ලත් මේ වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා channel එකට පුංචි support එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි එහෙනම් යමු අපි මෙන්න මේ විදිහට කොහොමද free AI text to speech generate කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මේකට ඔයා ඉන්ටර්නෙට් යන web browser එක තමයි අපි use කරන්නේ. මම එනවා මෙන්න මේ විදිහට මගේ මෙන්න මේ Chrome කියන app එකට ඔයත් ඔයාගේ phone එකේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඕනම browser එකක් open කරගන්න. open කරගෙන මෙතන උඩ search කරන තැන Google එකේ search කරගන්න open AI FM කියලා. මම මේ site එකේ link එකත් මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ link එක touch කරලත් මේ site එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට Google එකේ open AI FM කියලා search කරලා පස්සේ උඩින්ම මේ විදිහට open AI FM කියන මෙන්න මේ site එක අපිට බලා ගන්න පුළුවන්. මම දැන් යනවා මෙන්න මේ site එකට. හරි මේ site එකට ගියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක OpenAI ලගේ text to speech site එකක්. ඉතින් මෙතන ඔයාලට උඩ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට voice කියලා එකක් තියෙනවා. ඒ වගේම මෙතන vibe කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තවත් මෙන්න මේ වගේ box එකක් තියෙනවා. ඒ වගේම පහළ මේ විදිහට script කියලා තවත් box එකක් තියෙනවා. ඒ වගේම පල්ලෙහෙන් මෙන්න මේ වගේ icon ටිකකුත් බලා ගන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක හරහා text to speech voice එකක් generate කරගන්නේ කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ site එකේ දක්වම විශේෂම දේ තමයි මේක සිංහල හොඳට support කරනවා. අපි දෙන සිංහල වචන වලට ලස්සනට voice එක මේ site එකෙන් generate කරලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මම යනවා මේකේ මෙන්න මේ විදිහට පල්ලෙහාටම ගියට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් script කියන එක යටතේ මේ වගේ box එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනට තමයි අපිට ඕන වචන ටික ඇතුළත් කරගන්න ඕනේ. මම දැන් මේකේ තියෙන මෙන්න මේ වචන ටික මේ විදිහට මේක අයින් කරගන්නවා. අයින් කළා අපිට මේකට දාන්න ඕන දේ ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ටයිප් කරගත් එකක් තියෙනවා නම් කොපි කරලා මෙතන පේස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම YouTube වීඩියෝ හදන කෙනෙක් නම් එහෙම නැත්නම් TikTok වීඩියෝ හදන කෙනෙක් නම් ඔයාගේ voice එක සිංහල විතරක් නෙමෙයි ඕනම භාෂාවකට මේ site එක හරහා ඔයාට generate කරගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ විදිහට මෙතන එකක් ටයිප් කරගන්නවා. හරිම මෙන්න මේ විදිහට මේ ස්ක්‍රිප්ට් කියන box එකේ මෙන්න මේ විදිහට ටයිප් කරගත්තා. ඔයාලට පේනවා මේක සිංහලෙන් ටයිප් කරලා තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි වලින් මික්ස් වෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ විදිහට ඔයාලට සිංහල ඉංග්‍රීසි මික්ස් කරලා මේ විදිහට මෙතනට ඕන එකක් ටයිප් කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේකෙන් කොයි විදිහේ රිසල්ට් එකක් දෙයිද කියලා. ඊට පස්සේ මම දැන් යනවා මේක උඩට මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ voice කියලා. මේවා තමයි voices. මෙතන එක එක voices තියෙනවා. මවට මේක එක එක try කරන්න පුළුවන්. අපි මෙන්න මේ උඩම තියෙන alloy කියන එක දාලා බලමු. ඒ වගේම මෙතන vibe එක voice එකේ vibe එක වාට මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන්. මම දැන් මෙතනද මෙන්න මේ විදිහට මේ දෙවෙනි එක දා ගන්නවා. දාගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ box එකේ තියෙන මේ text වල මේක වෙනස් වෙනවා. මේක මොන emotional ඒ කියන්නේ මේක sad විදිහට ඕන නම් ඔයාලට මෙන්න මේ box එකේ තියෙන ඔක්කොම අයින් කරලා මේක sad විදිහට මෙන්න මේ විදිහට මම දැන් මේක අයින් කරලා දානවා. අපි අයින් කරලා මේක එකක් type කරගෙන බලමු මොන වගේ result එකක් එයිද කියලා. මම මේක දාගන්නවා නිවුස් කියලා වගේ එකක් ටයිප් කරලා බලමු අපි මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට මේ ටික ඇඩ්ජස්ට් කරගෙන මෙතන තියෙනවා මෙන්න මේ වගේ තැඹිලි පාට ප්ලේ අයිකන් එකක්. මෙන්න මේක උඩ ටච් කරලා අපිට මේක අහන්න පුළුවන්. අපි බලමු අහලා. සුබ දවසක් හැමෝටම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Android ලංකා YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. හරි ඔයාලට පේනවා මේකේ voice එක superb. ඒ කියන්නේ ලස්සනට generate වෙනවා. වෙන සයිට් වලට වඩා මේකෙන් ඔයාලට ලස්සනට සිංහල voice එක generate කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට voice වෙනස් කරන්න පුළුවන්. අපි තව එකක් try කරලා බලමු මේකේ මේ යටම එකක් දාගෙන බලමු. දාලා මෙතනදී මෙතනින් ඔයාලට මේ vibe එක මේ මෙන්න මේ box එකෙන් ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම දැන් මේක දාගන්නවා මේ විදිහට happy කියලා type කරගෙන අපි බලමු. මම නැවතත් පල්ලෙහා තියෙන මෙන්න මේ තැඹිලි පාට icon එක උඩ touch කරගන්නවා. සුබ දවසක් හැමෝටම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ
Android ලංකා YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. හරිවාට පේන වොයිස් එක වෙනස් වෙලා තියෙන. ඒ වගේම මෙතන අපි දුන්න වයිබ් එකත් මේ වයිබ් එකට අදාළව වොයිස් එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී වොයිස් ගොඩක් තියෙනවා try කරන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මේ ස්ක්‍රිප්ට් එකට මේ සයිට් එකේ මම දන්න තරමේ වචන වල ලිමිට් එකක් නැහැ. ඕකට ඇති තරම් වචන මේකට ඇඩ් කරන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකට. හරි දැන් මම කතා කරන්න කොහොමද අපි මේ ජෙනරේට් කරගත්ත වොයිස් එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඔයා මේක තවත් ටෙස්ට් කරලා බලන්න එක එක වොයිස් ඇඩ් කරලා මම වෙලා යන හින්දා වලට මේක ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් කියලා දෙන්නම්. පල්ලෙහා තියෙනවා මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් ගීතල එක අයිකන් එකක්. මම දැන් මෙන්න මේක උඩ ටච් කරගන්නවා. මෙන්න මේක උඩ ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ෆයිල් එක ඔයාගේ ෆෝන් එකටම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ text to speech OpenAI ලගේ මෙන්න මේ AI එක යූස් කරන්න. ඉතින් මේක ඔයා යූස් කරද්දී ඔයාලට ප්‍රශ්න ගැටලු ආවා නම් ඒවත් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක මතක ඇතුව වීඩියෝ එක ලයික් එකක් දාන්න. නොදන්නවලට බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.